සෝවාන් මාර්ගයට අදාළව ප්‍රධාන භාවනා ක්‍රම මොනවාද? සෝවාන් මාර්ගයට අදාළ ප්‍රධාන භාවනා ක්‍රමය යනු විදර්ශනා. සෝවාන් මාර්ගය යනු කෙලෙස් දුරු කරන ප්‍රඥාව පහළ වීම. එම ප්‍රඥාව ලබා ගැනීමට ඇති එකම මාර්ගය වන්නේ විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාවේදී මූලික වශයෙන් සිදුවන්නේ පංචස්කන්ධයේ යථාර්ථය දැකීම. එනම් ත්‍රිලක්ෂණ. සෝවාන් මාර්ගයේදී දුරු කරන ප්‍රධාන කෙලෙස් තුන එනම් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස දුරවන්නේ මෙම විදර්ශනා නුවණ මගින්. විදර්ශනාවේ මූලික අරමුණ වන්නේ නිරතුරුවම සිතේ සහ කයේ පවතින නාම රූප ධර්ම පිළිබඳව සත්‍යයෙන් යුතුව මෙනෙහි කිරීම. එනම් රූප ස්කන්ධය. රූප ස්කන්ධය විදියට අපි ශරීරය එහෙම නැත්නම් කය දෙස බැලීම. එහි සිදුවන වෙනස් වීම එනම් උණුසුම, සීතල, චලනය, ඉරියව් ආදී නිරීක්ෂණය කිරීම මින් අදහස් කරනවා. දෙවෙනි එක වේදනා ස්කන්ධය. දැනෙන සියලුම හැඟීම්, සැප, දුක්, උපේක්ෂා විනිශ්චයකින් තොරව නිරීක්ෂණය කිරීම මින් අදහස් කරනවා. තුන්වෙනි එක සංඥා ස්කන්ධය. එනම් හඳුනා ගැනීමේ එසේත් නැමෙතනම් අරමුණු හඳුනා ගැනීම හා නිරීක්ෂණය කිරීම. හතර සංඛාර ස්කන්ධය. එනම් සකස් වන සිතුවිලි, චේතනා, කැමැත්ත, අකමැත්ත ආදී නිරීක්ෂණය කිරීමයි. පහ විඥාන ස්කන්ධය. එනම් ඇස, කන, නාසය, දිව, කය, මනස යන දොරටු ඔස්සේ අරමුණු දැන ගැනීම නිරීක්ෂණය කිරීම. මෙම ස්කන්ධ පහ දෙසම බලා ඒවා නැවත නැවතත් අනිත්‍ය එනම් නොපවතින බව, දුක්ඛ එනම් පීඩාකාරී බව සහ අනාත්ම ඒ කියන්නේ මම නොවන, මගේ නොවන ආදී වශයෙන් දැකීම නැවත නැවත මෙනෙහි කිරීම සෝවාන් මාර්ගයට පිවිසෙන ප්‍රධාන භාවනා ක්‍රමය. ඊළඟට සතිපට්ඨාන භාවනාව. විදර්ශනා භාවනාව කිරීමට ඇති බුද්ධ දේශිත ප්‍රධාන ක්‍රමය වන්නේ සතිපට්ඨාන භාවනාව. මේ සිහිය පිහිටුවා ගැනීමේ ක්‍රමය. සෝවාන් මාර්ගයේ ආරම්භන යෝගාවචරයෙකුට මෙම සතර සතිපට්ඨානයේ එක් අරමුණක් හෝ කිහිපයක් ප්‍රබලව භාවිතා කරන්න පුළුවන්. එක කායානුපස්සනාව. එනම් කය පිළිබඳ සිහිය පිහිටුවා ගැනීම. මේ සඳහා ආනාපාන සතිය එනම් ආස්වාස ප්‍රාස්වාසය පිළිබඳව සිත එකඟ කර ගැනීම සහ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදී දැකීමට මේ උපකාරී වන බව ආනාපාන සතිය සම්බන්ධයෙන් දේශනාවලදී සඳහන් කරලා තියෙනවා. ඊළඟක ඉරියව් පබ්බය. එනම් ඇවිදීම, සිටීම, හිඳීම, නිදීම වැනි සෑම ඉරියව්වකදීම සිහියෙන් යුක්තව සිටීම. වේදනානුපස්සනාව. එනම් වේදනාව පිළිබඳ සිහිය. දැනෙන ඕනෑම සැප, දුක්, උපේක්ෂා වේදනාවන් දෙස මේ වේදනාවක්ම පමණයි. අනිත්‍යය යනුවෙන් බලා කටයුතු කිරීම මින් අදහස් කරනවා. චිත්තානුපස්සනාව. එනම් සිත පිළිබඳ සිහිය. සිතේ පැන නගින රාග, ද්වේෂ, මෝහ සහිත වූ හෝ රහිත වූ සිතුවිලි හඳුනාගෙන ඒවා සිතුවිලි